ගොතා ගන්න ඩබල් ක්‍රොෂේ ගොතන්න. මගේ YouTube channel එකේ මුලින්ම තියෙනවා ඩබල් ක්‍රොෂේ ගොතන විදිහ, චේන් 10ක් දාගන්න විදිහ. ඒක බලලා මුලින්ම චේන් 10ක් දාගෙන අපි ඒකට ඩබල් ක්‍රොෂේ 10ක් ගොතා ගන්නවා. ඒක අපි කරගන්නේ මුලින්ම චේන් 10ක් දාලා තව 3ක් වැඩිපුර ගොතලා ඒ අපි ඩබල් ක්‍රොෂේ එකේ උස ගන්නවනේ. චේන් 3ක් වැඩිපුර දාලා හතරවෙනි චේන් එක තමයි පළවෙනි ඩබල් ක්‍රොෂේ එක දාන්නේ. ඒ වගේ ඉතුරු ටිකට සේරටම 10ක් වෙන්න ඩබල් ක්‍රොෂේ දාගෙන යනවා. මේ විදිහට. ඔයාලා ඩබල් ක්‍රොෂේ කරන වීඩියෝ එක බැලුවේ නැත්නම් පහලින් ගිහින් බලන්න. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. දැන් අපි ඩබල් ක්‍රොෂේ 10 ගොතාගෙන ඉවරයි. එතකොට අපට ඩබල් ක්‍රොෂේ 11ක් එනවා අර මුලින් දාපු චේන් තුනත් එක්ක. දැන් අපි නැවත අගිස්සට චේන් 3ක් දාගෙන මේක අනිත් පැත්ත හරව ගන්නවා මේ විදිහට. දැන් අපි ෆ්‍රන්ට් ලූප් ක්‍රොෂේ ක්‍රමය කරන්නයි හදන්නේ. දැන් මේකේ මුලින්ම තියෙනවනේ ඩබල් ක්‍රොෂේ එක. ඒකත් ඇරලා ඊළඟ ඩබල් ක්‍රොෂේ එකේ මෙන්න මේ විදිහට හුක් එක ඇතුලෙන් දාලා ඉස්සරහ පැත්තෙන් තමන්ගේ පැත්තෙන් ලූප් එක තියෙන හුක් එක ඇතුලෙන් දාලා මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. අපි චේන් එකෙන් නෙමෙයි දාන්නේ ඩබල් ක්‍රොෂේ එකෙන්. දැන් අපි ඒක අනිත් පැත්තෙන් අපිට අපි ඉන්න පැත්තෙන් නෙමෙයි ඉස්සරහා පැත්තෙන් නැවත ඩබල් ක්‍රොෂේ එකක් මෙන්න මේ විදිහට දාගන්නවා. මේ පැත්තෙන් නෙමෙයි ඉස්සරහා පැත්තෙන් හුක් එක දාලා මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. හොඳට බලන් ඉන්න. ඔයාලට ගොඩක් ලේසි මේ ක්‍රමය. මේ විදිහට තමයි දෙවෙනි එක දාන්නේ. දැන් ලූප් එක ගන්න එතනින්. වෙලගත්තේ අපි ඉන්න පැත්තෙන්නේ. දැන් මේක ගන්න ඉස්සරහා පැත්තෙන්. දෙවෙනි ඩබල් ක්‍රොෂේ එකෙන්. දැන් ලූප් 3ක් ඇවිත්නේ තියෙන්නේ. ඒකෙන් දෙකකින් දාලා ඊළඟට නැවත ආයෙ තුන දෙකකින් දාලා ඩබල් ක්‍රොෂේ එක සම්පූර්ණ කරනවා. ඊළඟ එකට කරන්නේ නැවතත් ඉස්සරහ අපේ පැත්තකින් ඩබල් ක්‍රොෂේ එකක් මේ විදිහට දාගන්න. ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න. හරිම ලේසියි. ස්පීඩ් එක වැඩි නම් වීඩියෝ එක නවත්ත බලන්නත් පුළුවන්. හොඳයි. දැන් බලන්නකො ලස්සන රටාවක් ඇවිත් වගේනේ. ඒක තමයි ෆ්‍රන්ට් ලූප් ක්‍රොෂේ ක්‍රමය කියලා කියන්නේ. ෆ්‍රන්ට් ලූප් බැක් ලූප් ක්‍රොෂේ ක්‍රමය.
දැන් අපි එක පේලියක් ගොතාගෙන ඉවර වෙන්න ළඟයි. දැන් අපි ගොතලා ඉවරයි. දැන් අපි ඊගාව පේලිය පටන් ගන්නේ අනිත් ඒවා වගේම චේන් 3ක් දාලා ඒක අනිත් පැත්ත හරවලා දැන් අපේ ලූප් දෙකක් ඉස්සරහින් තියෙනවනේ. ඉස්සරහින් තියෙන ඒවට ඉස්සරහින් දානවා. පිටිපස්සෙන් තියෙන ලූප් වලට පිටිපස්සෙන් දාලා ඩබල් ක්‍රොෂේ දාගන්නවා. ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්නකෝ. එතකොට තේරෙයි. ඔයාලට මේ වගේ දිගටම වීඩියෝස් ඕනනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ලස්සන නිර්මාණ හදන හැටි වීඩියෝ වලින් අරන් එනවා අපි. ඔයාලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. දැන් අපේ ඩිසයින් එක ගොතලා ඉවරයි. මේ බලන්න ගියාම උඩින් ලූප් දෙක ලස්සනට විත් තියෙනවා. අද අපි අනිත් පැත්තෙන් දාපු එකත් අර ගානට ඒ ඩිසයින් එකට ඇවිත් තියෙනවා.